හායි ඔන්න එහෙනම් අද අපිත් එක්ක බිලින් සීනි සම්බෝල හදමුද? මුලින්ම හොඳට හොදගත්ත බිලින් මේ වගේ දික් අතර තීරු කපාගෙන ලුණු අත ගාලා ටික වෙලාවක් තිබ්බට පස්සේ මේ වගේ මිරිකලා අපිට බිලින් වල තියෙන ඇඹුල් ගතිය අවා ගන්න පුළුවන්. ඊළඟට මැටි ඇතිලියක් ලිප තියාගෙන තෙල් එකතු කරලා තෙල් රත් වුණාට පස්සේ සුදු ලුණු, කුරුඳු පොතු, රම්පේ, අමු මිරිස්, ලුණු ඒ වගේම කරපින්ස් එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්නයි තියෙන්නේ. දැන් අපේ ටෙම්පරාදුවට උම්බල කඩ, කහ, තුන පහ කුඩු, කෑලි මිරිස් කුඩු ලුණු එකතු කරගෙන ආයෙමත් හොඳට ටෙම්පරාදු කරගන්නයි තියෙන්නේ. දැන් අපිට පුළුවන් ඇඹුල් යවාගත්ත බිලින් ටික මේකට එකතු කරගෙන හොඳට කලවම් කරන්න. දැන් අපි මේක ටික වෙලාවක් වහලා තම්බගත්තට පස්සේ මෙන්න මේ වගේ බිලින් වල තියෙන වතුර ටික එළියට එන්න පටන් අරගෙන තියෙනවා. මේ වෙලාවේදී අපිට පුළුවන් රස අනුව සීනි ලුණු එකතු කරලා තව ටික වෙලාවක් පියනෙන් වහලා බිලින් එක හොයාගන්න. ඊළඟට මේ බිලින් එක වතුර ගතියේ හිඳෙන්න මදකින්නේ හොයාගන්නයි තියෙන්නේ. ඔන්න අපේ බිලින් සීනි සම්බෝල දැන් ලෑස්ති. මෙන්න මේ බිලින් සීනි සම්බෝලේ අපිට බත්, ඉන්දියාප පිට්ටු එක කන්න පුළුවන් වගේම කල් තියාගන්නත් පුළුවන්.